කොහොමද ගත කළේ කියලා. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම්ම මාත් එක්ක ඉන්න. 11 වෙනිදා හවස බුදු පහන එහෙම තියලා මමත් ලෑස්ති වුණා වෙසක් කූඩුවක් අලවන්න. ඒ වෙනකොට අපේ නංගි ওই විදිහට ලස්සනට එයාගේ වෙසක් කූඩුව අලවලා තිබුණේ. පොඩි නිද්දක් දාලා එහෙම මම ලෑස්ති වුණ නිසා මට වෙලා ගියා. ඉතින් ගිය අවුරුද්දේ පාවිච්චි කරපු ප්ලාස්ටික් වෙසක් කූඩුවම තමයි මම අලවන්න ගත්තේ. ওই විදිහට ගම් ටිකක් ගාලා සවුකල අලවන්න පටන් ගත්තා. ඉස්සර නම් වෙසක් කූඩුවක් අලවනවා කියන එක ලොකු දෙයක් සහ වෙසක් කූඩුවක් හදනවා කියන එක ලොකු දෙයක්. මට මතකයි මම පුංචි කාලේ බට අරගෙන අපේ අප්පච්චි කොහොමද වෙසක් කූඩුව හදලා දුන්නේ කියලා මටයි මල්ලිටයි. ඒකට ඇත්තටම අපි නංගිත් නැති කාලේ ඊට පසු කාලීනව මල්ලි වෙසක් කූඩුව හැදුවා මට වලින්. ඉතින් දැන් ඇත්තටම කලුත් කාලෙත් එක්ක අපි ප්ලාස්ටික් වෙසක් කූඩුව වලටම ගිහින් තියෙනවා. හැබැයි ඇත්තටම මේක ගොඩක් ලේසි. ඒ වගේම අවුරුදු කිහිපයක් පාවිච්චි කරන්නත් පුළුවන් නිසා මට හිතෙනවා ඇත්තටම මේ ප්ලාස්ටික් වෙසක් කූඩුව ලේසි කියලා අපිට. මට තේරෙන වයසේ ඉඳන් ඒ කියන්නේ 4 වසර 5 වසර වගේ ඉඳන්ම මම කූඩු වලට සවුකල අලවනවා. හැබැයි මට කූඩු හදන්න නම් බෑ. ඉතින් මට මතකයි ඇත්තටම මම පුංචි කාලේ අපේ මල්ලි, තරු, නෙළුම් ඒ වගේ එක එක හැඩවලටත් කූඩු හැදුවා. ඉතින් දැන් නම් ප්ලාස්ටික් කූඩුව තමයි අපේ ගෙදර තියෙන්නේ. ඉතින් මම කූඩුව හදලා ඉවරලා කෝලම් කරනවා. ඇත්තටම නංගි මමයි හිතුවා මේ පාර TikTok trend එකක් විදිහට තිබුණා. මල් වලින් කූඩුවේ අවුට්ලයින් එක ලස්සන කරන. ඒ විදිහට තමයි මේ පාර අපි වෙසක් කූඩුව සැරසුවේ. මල් කපලා දුන්නේ නම් අපේ නංගි ওই විදිහට තැඹිලි පාටයි දම් පාටයි තමයි මම හදන වෙසක් කූඩුවට පාවිච්චි කළේ. හිමින් සැරේ වෙසක් කූඩුව හදලා ඉවරනකොට මං හිතන්නේ පැය 2ක් විතර ගියා මට. අවසානයේ ඔන්න ඒ විදිහට තමයි මගේ කූඩුව තිබුණේ. මේ තියෙන අපේ නංගිගේ කූඩුව. ඒකත් බල්බ් දැල්ලුවට පස්සේ මේ විදිහට තිබුණේ. ඉතින් ওই විදිහට ලස්සනට කූඩු දෙක අලවලා ඉවර වෙලා the next day අපි අනුරාධපුරේ යන්න තමයි පිටත් වුණේ. ඇත්තටම මේක ෂණික ගමනක්. හදිස්සියෙම හිතලා යන්න තීරණය කළේ පාන්දර. ඉතින් අපි ඔන්න ඔය විදිහට පින්කඩේට සල්ලි හැමත් දාලා යන්න පිටත් වුණා. ඒ යන අතරමඟදී අපිට ඔය විදිහට මීරිගම හරියදී රේල්වේ ක්‍රොස් එක හම්බ වෙනවා. එතෙන්දී ඔන්න ඔය විදිහට කෝච්චියකුත් තියා මම ඉතින් ඒකට වීඩියෝ කරගත්තා. ඊට පස්සේ අපි මීරිගම හයිවේ එකෙන් තමයි යන්න තීරණය කළේ. එතකොට අපිට කුරුණෑගලට ඉක්මනට යන්න පුළුවන් නිසා ඉතින් දැන් අපි ඉන්නේ මීරිගම හයිවේ එකේ. ඔන්න දැන් අපි කුරුණෑගලට යන ගමන් ඉන්නේ. යන අතරමඟදීම ඉර පායන එකත් මට මේ විදිහට රෙකෝඩ් කරගන්න හම්බුණා අහම්බයකින්. ඊට පස්සේ අපි ඔය විදිහට කුරුණෑගලින් එක්සිට් වුණා. කුරුණෑගලින් එක්සිට් වෙනකොට ෂණික තීරණයක් ආවා. ඔය ඉන්නේ මම නාලා උදේ කොණ්ඩෙත් කඩාගෙන. ෂණික තීරණයකට අපි හිතුවා කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයටත් යන්න ඕනි කියලා. ඉතින් ඒකට යන්න කුරුණෑගල ටවුන් එකෙන්ම පාර තියෙනවා. ඔය විදිහට වංගු පාරක් තමයි තියෙන්නේ. ඉතින් මල්ලි අපිව සම්පූර්ණයෙන් ඇතුගල උඩටම වාහනෙන් යන්න පුළුවන්. ඒ නිසා එතනටම එක්කගෙන ගියා. ඇත්තටම ඇතුගල රජමහා විහාරයට ඇත්කඳ රජමහා විහාරය කියලාත් කියනවා. ඉතින් අපි දැන් ඔය ඉන්නේ කාර් පාක් එකේ. මොකද ඒ ගල ඇතෙක් වගේ වෙන නිසා තමයි ඇතුගල කියලා කියන්නේ. ඔය ඉන්නේ මම. ඉතින් ඔන්න ඔය විදිහට පාර තියෙනවා. පයින් යන්න කාර් පාක් එකේ ඉඳන් ගල මුදුනට. එහෙම නැත්නම් කෙටි පාරකුත් තියෙනවා. ඒත් අපි ඔය විදිහට ටිකක් කන්ද වගේ තියෙන පාරෙන් පයින්ම යන්න තීරණය කළා. මලුත් අරගෙන ඔය විදිහට ඔතනින් තොරණත් එක්ක තමයි විහාරයට යන්න තියෙන්නේ. මේ පැත්තට තියෙනවා සමාධි පිළිම වහන්සේට යන පාර කියලා. ඉතින් අපි එතනින් ගියා. ඇත්තටම උදේ අවුවත් එක්ක මං හිතන්නේ වෙලාව 6:00 විතර ඇති අපි සමාධි පිළිම ළඟට යනකොට. ඉතින් ඔය විදිහට තමයි අපිට පිටිපස්සට සමාධි පිළිම වහන්සේ පේන්නේ. ඒත් එක්කම කුරුණෑගල වැවත් පේනවා. හරිම ලස්සනයි. මොකද මුළු කුරුණෑගල ටවුන් එකම පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට චුට්ටක් පහළට යනකොට සමාධි පිළිම වහන්සේගේ පිළිම වහන්සේත් එක්ක පහළ කොටස ඔය විදිහට තමයි පේන්නේ. ඒත් එක්කම වැවයි ඒත් එක්කම එච්චර අපි උදේම ගියත් සෑහෙන්න මැතිමතුන් පිරිසක් ඇවිල්ලා හිටියා. හරිම ලස්සන වීව් එකක් තියෙන්නේ. ඒත් එක්කම ගොඩක් රස්නෙත් නැහැ. මොකද පාන්දරම නිසා අර හිරු එළියත් එක්ක වෙනම වයිබ් එකක් තිබුණේ. ඒත් එක්කම අපි ඉතින් ඔතන මල් පූජා කරලා වන්දනාමාන කළා. මෑත භාගයේ ওই විදිහට ගල මුදුනටම යන්න පාර හදලා තිබුණත් ඉස්සර එහෙම තිබුණේ නැහැ. ඒ නිසා සමහර බැතිමතුන් අදටත් ওই විදිහට ගල පල්ලෙහා ඉඳන් මුදුනට
නගින අයත් ඉන්නවා වන්දනාමාන කරන්න. ඉතින් ඒකත් වෙනමම දෙයක්. ඔතන ගල උඩත් වෙනමම වෙළෙඳුන් කිහිප දෙනෙක් ඉන්නවා. කූල් වතුර, දොඩම් ඒ වගේ දේවල් විකුණන සහ පහලත් ඉන්නවා. මම හිතන්නේ දවල් වරුව වෙනකොට ගොඩක් අවරශ්මිය වැඩි වෙන නිසා තමයි ඒ විදිහට තියෙන්නේ. ඉතින් මම ගත්ත නෙළුම් මල ওই විදිහට පූජා කරලා වැඳලා ඉවර වෙලා අපි අහපව් එන්න පිටත් වුණා. හැබැයි එහෙම එන්න කලින් ඇත්තටම කියන්න ඕනේ ගල මුදුනේ ගොඩක් ලොකු හුළඟක් තියෙනවා. ඉතින් ওই විදිහට එකක් වීඩියෝ කරගෙන අහපව් අපි අනුරාධපුරේ යන්න පිටත් වුණා. අනුරාධපුරේ යනවා කියලා හිතුවට අපිට තව දන්සලක්වත් අඳින්න හම්බුනේ නැහැ. ඒ නිසා අපි මේ විදිහට කුරුණෑගල වැවරවුමට ආවා. වැවරවුමටත් හරිම ලස්සනට සමාධි බුද්ධ ප්‍රතිමාව පේනවා. ඉතින් අපේ අක්කා රසට සීනි සම්බල් එකක් හදන් ඇවිත් තිබුණා. එකත් එක්ක පාංගු දෙයට කන්න තමයි අපි හිතුවේ. ඉතින් මේ තියෙන සීනි සම්බල් එක අපේ අම්මා හැමෝටම පිකම් වලට චුට්ට බෙදලා දුන්නා. ඊට පස්සේ අපි වැවරවුම ඉඳගෙන උදේ කෑම එක ගත්තා. ඉතින් ඒකත් අරගෙන ඊට පස්සේ ෆොටෝස් ටිකකුත් ගත්තා වැවරවුමේ. මොකද මම පළවෙනි පාරට තමයි ඇත්තටම කුරුණෑගල වැව බලන්නත් ආවේ. කෑම කාලේ ඉවර වෙලා කුරුණෑගලින් පොල්පිටිගම හරහා තමයි අනුරාධපුරේ යන්න අපි පිටත් වුණේ. ඉතින් ඒ යන අතරමඟදී ওই විදිහට අපිට එලකිරි දන්සලක් හම්බුණා. ඉතින් මම වෙසක් පොයට වැඳපු පළවෙනි දන්සල තමයි එලකිරි දන්සල. ඉතින් ඒක හරියම රසයි. ඒ පැත්තේ ඉන්න කිරිගොවින්ගෙන් තමයි මේ දන්සල දුන්නේ. ඉතින් ওই විදිහට හකුරුත් එක්ක එලකිරි එකක් බිව්වා. ඇත්තටම කෝප දෙකක්ම ගත්තා. මොකද ඒ තරම් මේක රසයි. ඉතින් ඒ විදිහට එකත් බීගෙන අපි අනුරාධපුරේ යන්න පිටත් වුණා. ඉතින් එලකිරි දන්සලත් ඇඳගෙන ඉස්සරහට යනකොට මේ වගේ ලස්සන වෙල්ලායක් හම්බුණා. ඒකත් පාස් කරන් ඉස්සරහට යනකොට මේ විදිහට සිසිල් බීම දන්සලක් තිබුණා. ඉතින් අපි ඒකෙන් සිසිල් බීම බීලා ඊට පස්සේ හිමින් සැරේ ඉස්සරහට යන්න පටන් ගත්තා. එහෙම යනකොට අපිට ආයි දන්සලක් හම්බුණා. ඉතින් ඒ දන්සලෙන් අපිට ලැබුණේ සව් එක්ක බිස්කටුත් ලැබුණා. ඉතින් අපි ඒකත් වාහනේ නවත්තලා වන්දනා කරන්න හිතුවා. රට ඉඳී රට කජු මුද්දරස් බලන් දාලා හදපු රසම රස සෞඛ්‍යන් දෙකක් තමයි අපිට ඒ දන්සලෙන් හම්බුනේ. ඉතින් ඒකත් අපි බොන ගමන් ඉස්සරහට යන්න හිතුවා. ඇත්තටම අපි දන්සල් තිබුණත් කියලා හිතලා කෝප්පත් අරගෙනම තමයි ආවේ. නැත්තම් අපිට අනුරාධපුරේ යන්න පරක් වෙන නිසා ඒ යන අතරමඟදී ඊළඟට අපිට හම්බුනේ කඩල දන්සලක්. මේ විදිහට පොඩි බෑග් වල දාලම ලෑස්ති කරලා තිබුණ නිසා අපි ඒකත් ඔය විදිහට අරගෙන ඉස්සරහට ගියා. ඒ යනකොට ආයිසරයක් අපිට හම්බුනේ කඩල දන්සලක්. ඒකේ තිබුණේ කැන්ද කොළවල කඩල. ඉතින් අපි ඒකත් අරගෙන ඉස්සරහට යනකොට ඇත්තටම කියන්න ඕනේ ඒ කඩල එක මාරම රසයි. ඒ කඩල එකට කූනිස්සොත් දාලා හදලා තිබුණ නිසා ගොඩක් රසට තිබුණා. ඉතින් එහෙම ඉස්සරහට යනකොට ඊළඟට අපිට හම්බුනේ කිරිබත් දන්සලක්. ඉතින් කිරිබත් දන්සලෙන් අපිට කෙසෙල් ඒතිකම සීනි සම්බල එක කිරිබත් හම්බුණා. කිරිබත් ඔය විදිහට අපිට දාලා දුන්නේ කෙසෙල් කොළවල. ඉතින් කෙසෙල් කොළවල තියාගෙන අපි කිරිබත් කාලම ඉස්සරහට යමු කියලා තමයි හිතුවේ. ඉතින් වාහනේ නතර කරලා අපි කිරිබත් කෑවා. ඉතින් අපි පොල්පිටිගම එප්පාවල හරහා තමයි අනුරාධපුරේට ගියේ. ඒ අතරමඟදී අපිට ආයි සව් දන්සලක් හම්බුණා. ඉතින් ඒ දන්සලත් ඇඳගෙන ඉස්සරහට යනකොට අපිට හම්බුණා බෙලිමල සහ පොල් පලා තියෙන දන්සලක්. ඉතින් ඒ බීම තියෙන තැනත් නවත්තලා මේ වගේ පොල් කට්ටකට තමයි යාලේ දන්සලෙන් අපිට දුන්නේ. ඉතින් අපි හැමෝම බෙලිමල් එතනින් පානය කළා. එහෙම කරලා ඉවර වෙලා ඉස්සරහට ගියා. ඉතින් අපි මෙහෙම දන්සල් වැඳගෙන යන නිසා ඇත්තටම අනුරාධපුරට යනකොට ගොඩක් දවල් වෙලා තිබුණේ. ඔය ඉතින් ඉන්නේ මම පොල් කට්ටෙන් බෙලිමල් බොන ගමන්. ඉතින් අපි අනුරාධපුරයට කිට්ටු කරනකම්ම අපිට බත් දන්සලක්වත් හම්බුනේ නැහැ. යන අතරමඟදී මේ වගේ දිග පොලිමක් එක්ක අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. කොහොම හරි අපි අනුරාධපුරයට එනකොට 12ට කිට්ටු වෙලා තිබුණා. 11 මාරත් 12 අතර වෙලාවක් වුණා. ඉතින් අපි කෙලින්ම ආවේ අපි හැමදාම එන පන්සලක් තියෙනවා. තන්තිරිමල පාරේ ඉලුපුකලන් කියන ගමේ ශ්‍රී සුදර්ශනාරාමයේ කියලා. ඉතින් අපි අනුරාධපුරේ ආවොත් අනිවාර්යයෙන්ම මේ පන්සලට එනවා. ඉතින් මාරම සැනසීමක් දැනෙන්නේ හරිම හේවණයිත් එක මේ පන්සල. ඉතින් එනකොට හාමුදුරන්ට තිබුණ දානෙන් කොටසක් අපිටත් දුන්නා. ඉතින් අපි අකන්සිනි සම්බෝල එකත් එක්ක හාමුදුරුවෝගේ දානෙන් අපිට ලබා දුන්න දේවලුත් එක්ක දවල් කෑම එක ගන්න තීරණය කළා. ඉතින් ඔය විදිහට පරිප්පු කොටකල සම්බෝල සෝයා මීට් වගේ දේවල් එක්ක සිල් ගන්න අයට දෙන දානෙන්ම
කොටසක් අපිටත් හම්බුණා. කලින් කිව්ව විදිහටම පන්සල ගොඩාක් හෙවන නිසා අපි මේ විදිහට එළිය පුටු තියාගෙන තමයි කෑම කෑවේ. කෑම කාලා ඉවර වෙලා එළියට එනකොට මේ විදිහට ආච්චිලා සීයලා බෝධිය වටේ ඉඳගෙන ලස්සට ගාථා කියනවා සිල් අරගෙන. ඉතින් පොඩි විවේකයක් අරගෙන අවුව බැස්සට පස්සේ අපි අනුරාධපුරේ යන්න තමයි තීරණය කරේ. ඉතින් ওই තිසාවව එහෙම පාස් කරගෙන අපි දැන් මේ ජයශ්‍රීමා බෝධි කාර් පාක් එකට යන ගමන් ඉන්නේ. ඉතින් අපි වාහනේ නතර කරන්න තැනක් හොයාගන්න සෑහෙන වෙලාවක් ගියා. මොකද ඒ තරම් ලොකු සෙනගක් එදා වෙසක් පොය නිසා ජයශ්‍රීමා බෝධිය වඳින්න ඇවිල්ලා හිටියේ. කොහොම හරි වාහනේ පාක් කරගෙන අපි කට්ටිය ගියා. ඉතින් අපේ මල්ලි අටපිරිකරක් පූජා කළා ජයශ්‍රීමා බෝධියට. ඉතින් එහෙම පූජා කරන්න කලින් අනිවාර්යෙන්ම එක් අටපිරිකර අපි පරීක්ෂා කරගන්න ඕනේ. මේ විදිහට කුටියක් ඒකට තියෙනවා. ඉතින් ඒකෙන් පරීක්ෂා කළාට පස්සේ පුංචි චිට් එකක් දෙනවා. ඒ චිට් එක පෙන්නලා තමයි අපිට ඇතුළට යන්න පුළුවන්. මේ අටපිරිකර චෙක් කරා කියන්න. ඔය ඉන්නේ මම. ඉතින් අපේ කට්ටියත් එක්කම හිමින් සැරේ අපි යන ගමන් ඉන්නේ ජයශ්‍රීමා බෝධිය වඳින්න. ඔය විදිහට පාවහන් දීලා යන්න පුළුවන් තැනක් තිබුණා. ඉතින් අපි ඒ කුටියට ඔය විදිහට පාවහන් ටික බාර දීලා ගියා. නැත්තම් සෙනගත් වැඩි නිසා නැති වෙන්න පුළුවන් කියලා හිතුණා. ජයශ්‍රීමා බෝධියට යන පාරේ අලුතෙන් මේ විදිහට ලස්සනට කුටියක් හදලා තිබුණා. ඒත් එක්කම කලින් තිබ්බ නැති විදිහට පොකුණකුත් හදලා තිබුණා. ඉතින් ඒ ටිකත් බලාගෙන හිමින් සැරේ අපි යන්න බැලුවේ. මේ විදිහට හැම තැනම බිම ඉඳගෙන කට්ටිය සිල් ගන්නවා. ඉතින් යාලට කරදරයක් නොවෙන්න අපි හිමින් සැරේ ජයශ්‍රීමා බෝධිය වඳින්න යන්න හැදුවේ. ඉතින් වෙනදට යන පාරෙන් නම් එදා ජයශ්‍රීමා බෝධිය වඳින්න යන්න බැරි වුණා. සෙනග වැඩි නිසා පාර වෙනස් කරලා තිබුණේ. ඉතින් චෙක් පොයින්ට් එකත් වෙනස් කරලා තිබුණේ. හැම තැනම ගොඩාක් සෙනගත් හිටියා. ඉතින් කොහොමාරි සෙනග අතරින් ගිහිල්ලා අපි ජයශ්‍රීමා බෝධින් වහන්සේත් ඇඳගත්තා. ඒත් එක්කම ඉතින් ජයශ්‍රීමා බෝධින් වහන්සේ ඊට පස්සේ අපි වැඳලා ගාථා කියලා ඉවර වෙලා ආපහු එන්න පිටත් වුණා. ඒ නතර මගදී මේ වගේ මල් දන්සලක් තිබුණා. ඉතින් අපි කට්ටියම මේ විදිහට කැඳකොළ වලට මල් ගත්ත මල් දන්සලෙන් මොකද අපිට රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න යන්න තියෙන නිසා. ඉතින් එහෙම මලුත් අරගෙන අපි ආපහු එන්න පිටත් වුණා. ඉතින් එහෙම එනකොට ඇත්තටම අපිට දන්සල් කිසිම එකක් හම්බුනේ නැහැ. ඇත්තටම මට ඕලක් තිබුණා ඇයි මට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුනේ නැත්තේ කියලා. ඒ නිසා කොහොම හරි ගෙදර කට්ටියත් එක්ක කතා වෙලා අපි සඳහිරු සෑය ළඟ කාර් පාක් එකේ නවත්තලා අයිස්ක්‍රීම් එකක් කන්න තීරණය කළා. අයිස්ක්‍රීම් එක කාලා ඉවර වෙලා එන්න හිතනකොට හිතා ගන්නවත් බැරි තරම් ලොකු ට්‍රැෆික් එකක් රුවන්වැලි මහා සෑය වඳින්න යන්න. ඉතින් අපි Google Map එක through ආපු නිසා ඇත්තටම හරි පාර හොයාගන්න අමාරු වුණා. මේ තියෙන බස් මාර්ගවල. ඉතින් ඔතනින් කොහොම හරි හැරිලා ඔය විදිහට එනකොට හැම තැනම වාහන ඒ වගේම සෙනග රුවන්වැලි මහා සෑය වඳින්න. හැබැයි රැට රුවන්වැලි මහා සෑය හරිම ලස්සනයි. බල්බල් නාවල හරිම ලස්සනට තිබුණා. ඒත් එක්කම අපි රුවන්වැලි මහා සෑය වඳින්න යන හදනකොට ට්‍රැෆික් එකේ ඉන්නකොට දැක්කා ඔය විදිහට බැතිගී සරණියක් තියන සම්පත් බැංක් එකෙන් ස්ටේජ් එකක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් දැන් අපි කල්පනා කරා කොහොමද වඳින්නේ කියලා. ඒ තරම් යන්න බැරි තරම් සෙනග. ඊට පස්සේ මල්ලිලට වාහනේ පාක් කරන්න කියලා අම්මයි මමයි නංගි අක්කයි අපි හතර දෙනා වාහනෙන් බැහැලා වෙනමම පයින් යන තීරණය කළා වඳින්න. එතකොට මල්ලිලට වාහනේ පාක් කරලා ඉක්මනට එන්න පුළුවන් නිසා ඉතින් අපි ওই වාහන අස්සෙන්ම ගියා. අම්මා ඔය විදිහට මල් ටිකකුත් ජත්තා. ඊට අමතරව අපි අටපිරිකරුත් ජත්තා. රුවන්වැලි මහා සෑයටත් පූජා කරන්න. ඉතින් අපි ඔහොම සෙනගස්සෙන් අමාරුවෙන් යනවා. මට නම් හොඳටම ඇති වෙලා වගේම වුණා. මට දැන් දැක්කම තමයි තේරෙන්නේ. ඉතින් රුවන්වැලි මහා සෑයටත් අටපිරිකර පූජා කරද්දී මෙන්න මේ විදිහට පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. මෙන්න මේ වගේ යන්ත්‍රයක් තමයි ඒකට තියෙන්නේ. ඉතින් ওই විදිහට පොලිසියේ මහත්මයෙකුත් ඉන්නවා. ওই විදිහට අටපිරිකර මැෂින් එකෙන් තියන්න තියෙන්නේ. ඊට පස්සේ ඒක ওই විදිහට යන්ත්‍රය ඇතුලින් ගිහිල්ලා ඉවර වෙලා එතනින් චෙක් වෙනවා අදාළ විදිහට. ඊට පස්සේ ওই විදිහට අපිට පොඩි කූපන් එකක් හම්බ වෙනවා. ඒක නැවත වරක් චෙක් කරන්න දීලා තමයි අපිට අටපිරිකර පූජා කරන්න රුවන්වැලි මහා සෑයට ගෙනියන්න පුළුවන්. අටපිරිකරත් චෙක් කරගෙන මේ විදිහට මෙන්න මේ වගේ ලොකු ක්‍රවුඩ් එකක් එක හිර වෙලා ඉන්න ඕන පැය භාගයක් විතර. ඉතින් ওই විදිහට අටපිරිකරත් තියන් ඉඳලා මට හොඳටම දාඩියක් දාලා ඉතින් එහෙම ඉඳලා ඊට පස්සේ මම අටපිරිකර එක අම්මට දුන්නා. ඉතින් අම්මා චෛත්‍ය වටේ පැදපොළු කරලා ඒක පූජා කරන්න හිටියා. ඒ පූජා කරන ලොකු පොලිමක් ඒකටත් ලොකු වටයක් යන්න වුණා. පූජා කරන්න තැනක් හොයාගන්නත්. ඊට පස්සේ තැනක් හොයාගෙන අම්මා අටපිරිකර පූජා කරා.
පූජ කරලා රුවන්වැලි මහසෑයට වැඳලා ඉවර වෙලා අපි කට්ටියම මල් පූජ කරන්න හිතුවා. ඉතින් අක්කයි නංගි එකතු වෙලා මල් ටික ඔක්කොම පිළිවෙලකට කඩලා දුන්නා අපිට පූජ කරන්න. මල් පූජ කරලා තාත්තා කියලා අපි එළියට එනකොට සෑහෙන රැල්ලා තිබුණේ. ඉතින් එළියට එනකොට මෙන්න මේ විදිහට භක්ති ගීත වැඩසටහනක් තිබුණා. ඉතින් මල්ලි අපිව ගන්න වාහනේ පාක් කරපු තැනින් එනකන් ටික වෙලාවක් අපි ඉතින් මේ භක්ති ගීතත් අහන ගමන් ටිකක් වෙලා රුවන්වැලි මහසෑය ඉස්සරහට වෙලා හිටියා. මුළු අනුරාධපුර ටවුන් එකටම තිබුණ එකම එක දන්සලයි ඒ රුවන්වැලි මහසෑය ළඟ තිබුණ 12 මහේ බත් දන්සල. ඉතින් ඒකට කිලෝමීටර 2-3ක වගේ ලොකු පොලිමක් තිබුණ නිසා අපි රැඳෙන්නේ නැතුව ඉක්මනින්ම ආවා. ওই විදිහට හරිම ලස්සනට අනුරාධපුර ටවුන් එක සරසලා තිබුණා. බඩගින්න වැටිකමට අක්කා ගෙනත් තිබුණ මෙන්න මේ ටිපි ටිප් පැකට් එකක් අපි කෑවා. මොකද කඩත් වහලා තිබුණේ. කුරුණෑගල ඉඳන් අනුරාධපුරේ ඉඳන් කුරුණෑගල වෙනකම්ම කිසිම තැනක දන්සලක් අපිට නම් හම්බුනේ නෑ. ඊට පස්සේ බඩගිනි නිසා ඔය විදිහට කඩෙන් රයිස් අරගෙන කාලා අහපව අපි ගෙදරින් පිටත් වුණා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන ආයෙත් එන්නම්. මතක ඇතුව ස්ටෝරි විත් අම්මා සබ්ස්ක්‍රයිබ් කරන්න.